සද්ධර්ම පුණ්ඩික සූත්‍රය, උපමාලංකාර සූත්‍රය විශේෂ සූත්‍රයක් වෙනවා. මේ සූත්‍රය බුද්ධිමත් වූ ශ්‍රවණය කරොත් ඔවුන්ට ගොඩක් ආනිසංස ලැබිලා කල්ප ගණන් ඉදිරියට ගිහිල්ලා මෙලොව වශයෙන් ඒ අනුත්තර සම්‍යක් සම්බුද්ධත්වය උදා කර ගැනීමට හේතු වාසනාවක් වෙනවා. නමුත් මේ සූත්‍රය දේශනා කරන්නේ සාරිපුත්‍ර නිවන් දැකලා අවුරුදු 45ක් විතර ගියාට පස්සේ. සියලු ආර්ය ශ්‍රාවක සමූහය එකතු කරලා සාරිපුත්‍රට නියත විවරණ දෙන සූත්‍රය උපමාලංකාර සූත්‍රය. මේ සූත්‍රයේ විශේෂ අංග සඳහන් වෙනවා. ඒ විශේෂ අංග වලින් කොටස් කිහිපයක් මම ඔයගලන්ට සූත්‍රයට කලින් විග්‍රහ කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. සාරිපුත්‍ර ගැණිය නොහැකි බුදුවරුන්ට දානමාන ආදී පූජුපහාර කර ගිය තැන නොඑක් බුදුවරුන්ට තවත් දානමාන ආදී පූජුපහාර කර පත්ම ප්‍රභා නමින් බුදු වෙනවා කියලා කියනවා. ඔහුගේ බුද්ධ ශ්‍රේෂ්ඨය විරජ කියලා කියනවා. කල්පය මහා රත්න ප්‍රතිපණ්ඩිත කියලා කියනවා. මේ බුද්ධ ශ්‍රේෂ්ඨයේ සිටින්නේ අනුත්තර සම්‍යක් සම්බුද්ධත්වය හොයන බෝසත්තුරු කියලා කියනවා. එහේ සතර අපාගාමී සත්වයෝ නැහැ කියලා කියනවා. එහේ ඉන්නේ නිවන් දැකපු මිනිස්සු කියලා කියනවා. නිවන් දැකපු මිනිස්සුන්ට මොකද්ද ඕන? මොකද්ද දේශනා කරන්න ඕන ධර්මය? නිවන් දැකපු මිනිස්සුන්ට මොකද්ද දේශනා කරන්න ඕන ධර්මය? සාරිපුත්‍ර නුඹ හොයාගෙන දේශනා කරනවා කියලා කියනවා. සාරිපුත්‍ර ගැණිය නොහැකි බුදුවරුන්ට දානමාන ආදී පූජෝපහාර කර ගිය තැන නොඑක් බුදුවරුන්ට තවත් දානමාන ආදී පූජෝපහාර කර පත්ම ප්‍රභා නමින් අනාගතේ බුදු වෙනවයි කියලා මෙහි ඉඳන් නියත විවරණ සාරිපුත්‍ර ලබනව වෙනවා. නමුත් මතක තියාගන්නේ කියලා කියනවා මත බුදු වෙන මහසත් මෛත්‍රී ඊගාවට බුදු වෙන්න ඉන්න කෙනා වෙනමයි කියලා